බොස් මොකදවෙන් ඔන්න දිශාන සුපරිසුපරගිඩියක් කෙනාව කට්ටිල්ලපු විඩිය ෆ්‍රීෆන් සිටින් ශානගේ සිටින්ට ඉල්ලන තිබ්බ ගොඩක් අය ඔන්න ඉතින් අද වීඩියක් කෙනාව වැඩ තැනතු වීඩියටය හරි බොස් ඉස්සල්ලම එමුලේටර වලට බොස් i5 ෆෝච්චෙන් වගේ පොස් කර ඇත්තියෙන් ඒජිබිරම් මගේ තියෙන් පිසිකගේ MSI5 ඒට සැමිලටරක මොනකමට කරනවාද මාජ්‍යාන්න එක බලුවබි ඩවලුට් කරන තිය හරි පොස් සොයාලිස්සලම යන්න වෙබ් ප්‍රවසකරයන්න පොස් වල ගහන්න මෙතන MSI 5 ඩවන්ලෝඩ් කියලා සර්ච් පරත්තාන් හරි බස් ඉස්සෙල්ලම එන ඉවරයන්න යන්න හරි බස් ඉනිස් මේ ඩවන්ලෝඩ් තියෙන ඩවන්ලෝඩ් කරන්න ඩවන්ලෝඩ් කරන්න ඩවන්ලෝඩ් කරලා තියෙන හරි ඩවන්ලෝඩ් කරලා දවස්ස බස් වල යන්න ඩවන්ලෝඩ් වෙච්ච දැන්ට ඔය තියෙනවා බොස් ඩවන්ලෝඩ් ෆෝල්ඩර් එකේ හරි බොස් වලට පේනවාද මේ තියෙන MSI app player කියලා තියෙන ඒක බොස් ඔයාලා රයිට් ක්ලික් කරලා insert here දෙන්න හරි ඒක දුන්නට පස්සේ ඔයාලට මේ වගේ එකක් එනවා බොස් PS6 setup කියලා මේ වගේ එකක් එනවා බොස් ඔයාලා ඒක ඩබල් ක්ලික් කරන්න ඩවන්ලෝඩ් ඩබල් ක්ලික් කරලා ඉතින් ඕකේ දීලා ඩවන්ලෝඩ් කරන්න හරි මේ වගේ එකක් ඕපන් වෙනවා මේ වගේ එකක් ඕපන් වෙනවා අරක මේ වගේම හරි බස් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඊට පස්සේ මේ වගේ අයිකන් එකක් තියෙයි මේ පල්ලය මේක නෑ හරි මේක විතරයි දී ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේක ඔබලා ඔබට පස්සේ බොස් මෙතන ඉන්ස්ටෝල් කියලා වැට ආන්ගේ ඉන්ස්ටෝල් එක තින්න දැන් මගේ බුවට එටෙන්නේ හරි මම ඉන්ස්ටෝල් කරලා තියෙනවා ඔයාලා ඉන්ස්ටෝල් කියලා වටනවා ඔයාලා ඉන්ස්ටෝල් දෙන්න ඊට පස්සේ ඩවුන්ලෝඩ් වෙනවා ඩවුන්ලෝඩ් වුණාට පස්සේ හරි බස් මේ වගේ එකක් ඊට පස්සේ එනවා හරි ඔයාලා මේ වගේ එකක් එනවා හරි ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාලට ඉන්නවා මේ වගේ එකක් ඕපන් වෙනවා හරි බස් මේම කිය ඕපන් වෙනවා ඉතින් හරි ඊළඟට ඔයාලා යම් සෙටින් පැත් එමිලර් එකේ සෙටින් එක ඒක තුන ක්ලික් කරලා සෙටින් ගියා හරි බස් ඔයාලා මෙතන CPU අපි යම් performance පැත්තට ඉස්සෙල්ලාම තියෙනවා CPU මෙතන බස් මම දාලා තියෙන medium 2 හරිද ඔයාලා ඒක බලන්න තියෙන බස් යන්න ඔයාලා task bar එකේ right click කරලා task manager යන්න ඔයාලා ඉස්සෙල්ලාම කරගෙට මෙහෙම පෙන්නන්න තියෙයි මේ විදිහට තමයි පෙන්නන්නේ හරි ඔය මොකද පෙන්නන්නේ ඊට පස්සේ ඔයාලා එමෙ පෙන්නන එක මේ mode details දාන්න හරි බස් ඊට මේ වගේ ඕකේ බොයිස් ඔයාලා මෙතන performance ඊට පස්සේ මේ මෙතන මේ විතර දිනා course 4යි ඔයාලා RAM එක වැඩි වෙන්න මෙතන cost වැඩි වෙනවා ඔය HB ඉන්න මෙතන cost 4 ඊට පස්සේ ඔයාලා ඊට පස්සේ emulator එකේ මෙතන CPU එකේ එතනට ගිහිල්ලා මෙතන ඔයාලා අතන cost 4යි තිබෙන මෙතන cost 2 දාන්න මෙතන cost 8ක් තිබ්බොත් මෙතන 4 දාන්න 4ක් තිබ්බොත් 2 දාන්න හරි බස් ඊට පස්සේ මෙතන memory කියන පස්සේ මෙතනින් custom යන්න කස්ටම් ගිහිල්ලා මේක මකන්න ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ වැටෙනවා 630යි ඉරි කැල්ලක් 5883 ඒ ප්‍රමාණය අතර දාන්න පුළුවන් ඕන ගාන හරි දොස්තෝ ඔයාලට මං කියන්නේ මෙතන වැඩිම පෙන්නන්න දැන් මගේ පෙන්නන්න 5883
ඔයාලා කීයක් හරි පෙන්නන. ආන් ඒ ගාන මම ටයිප් කරලා දාන්න. මම දාන 5883. හරි බස්. ඊට පස්සේ මෙතන හයි පර්ෆෝමන්ස් දාගන්න. හරි බස්. ඊට පස්සේ ඔයාලා මෙතන ටික් දෙක දාගන්න. ටික් දෙක දාලා මෙතන මේ ෆ්‍රේම් රේට් එක 90 දාගන්න බස්. 90 දාලා සේව් දීලා රීස්ටාර්ට් කරගෙන එමුලේට්. හරි බස්. ඊට පස්සේ යන් අපි ඩිස්ප්ලේ එක පැත්ත. ඩිස්ප්ලේ එකට ඊට පස්සේ බස් ඔයාලා ඩොකියුමන්ට් එකක් තියෙනවා නම් මීම් එකේ ඉන්නේ 1600 900 මාර්ගවන් කරන්න බස් 1220 දාගෙන තියාගන්න මොකක් ආවත්. හරි බස්. ඊට පස්සේ මේ දැන් DPI 200 දාලා තියාගන්න. මේක තමන්ට කන්ජනරේට් කරගන්න. හරි බස්. ඒක ඊපස්සේ ආයි සේව් චේන්ජ් දීලා රීස්ටාර්ට් කරගෙන. හරි බස්. ඊට පස්සේ ග්‍රැෆික් පැත්තට ගියාට පස්සේ බස් මෙතන OpenGL නැත්නම් OpenGL දාගන්න. ඊට පස්සේ මේක යමුම. ඊට පස්සේ බස් මෙතන software දීලා නැත්නම් software දෙන්න සේව් කරගන්න. ඊට ගේම් සෙටින් නේ device game pad ඉන්න ඒකෙත්න ඊළඟට බස් phone device profile මෙතන බස් ඔයාලා ඇත්තේ Samsung මොකක් හරි ඒක ඔයාලා උඩට ගිහින් මෙතන Asus ROG 2 දෙන්න ඊළඟ සේව් කරන්න බස්. හරි බස්. ඊළඟ shortcut ගියාට පස්සේ මෙතන F11 විතර තියලා අනිත් ඔක්කොම අයින් කරගන්න. අයින් කරලා සේව් දෙන්න. හරි බස්. ඒ ටික තමයි ඉතින් එමුලේටර් එකේ සිටි යම් බස් දැන් සර්ච් ගිහලා දැන් බස් වෙලා mouse setting කියලා සර්ච් කරලා ක්ලික් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ බස් මෙතන ඔයාලා 10 දාගන්න. මෙතන 3 දාගන්න. හරි. ඊට පස්සේ බස් මෙතන මේ additional mouse point option point නෙමෙයි option ඒකට යන්න. ගිහිල්ලා ගියාට පස්සේ මේක තියෙනවා. මේක slow දාලා තියෙනවා නම් fast දාගන්න. දාලා apply දෙන්න. ඊට පස්සේ බස් මෙතන point option තියෙනවා. point option ගිහිල්ලා මේක බස් 1 2 3 4 5 6 වෙනි එකට දාගන්න. දාලා මේ ටික එක ඔෆ් කරලා apply දීලා okay දෙන්න. හරි බස්. ආයි පාරක් සර්ච් පාරේට ගිහිල්ලා සර්ච් කරන්න control panel යන්න. ඊට පස්සේ බස් මෙතන ඔයාලා මේ මොකක්ද බංගේ ESC of access ඔයාලා මෙතන මේකට යන්න. ඒකට ගියාට පස්සේ always scan this section. තියෙනවා බොස් make the mouse මොකක්ද තියෙන්නේ. ඒකට යන්න බස්. ගිහිල්ලා මෙතන setup mouse keys මම ඒ ක්ලික් කරා. ගිහිල්ලා බස් මේ ඉරි දෙක low slow අඩුම දාන්න බස්. දීලා apply දෙන්න ඕකේ දෙන්න. හරි බස්. එච්චරයි බස්. PC එකේ setting හදන්න තියෙන්නේ. හරි බස්. ඊට පස්සේ ඔයාලා යන්න game එක open කරා. open කරගෙන යන්න බස්. custom බස් වලට පේනවා මයි කීඩි පුළුවන් තරම් පොඩි කරගන්න බස්. අර මේ කීස්ටිය පොඩි කරගන්න පුළුවන් තරම් පොඩි කරගන්න. හරි බස්. ඊට පස්සේ ඔයාලා යන්න මේ මෙතන තියෙන keyboard යන්න. ඊළඟ මෙතනින් control editor යන්න. editor ගිහලා බොයිස් ඔයාලා මෙතන මෙතනින් ක්ලික් කරලා smart 10 ඔයාලට ඔයාලා standard දාලා මේ විදියට වල කීටිය දාගන්න. හරි බස්. තව දෙයක් මතක් කරන්න තියෙන්නේ මෙතන මේ mouse point එක. හරි. මේ mouse point එක ඔයාලා fire button එකේ මේ වම් අත පැත්තේ කෙරෝල්ට මේ මන් තියලා තියෙන දේවල් පේනවද?
ආන්ගේ ගන්න තියා අර සීරස් වල මේ පැත්තට දාගන්න අර සීට පස්සේ අපි යන් කීබෝඩ් එකේ මේකේ සෙටින් ටිකක් හදාන්න තියෙන්නේ මෙන්න සෙටින් නයි කියන්නේ මෙන්න සෙටින් නයි කියන්නේ ඒක ක්ලික් කරන්න ක්ලික් කරාට පස්සේ බස් මේ වගේ එනවා හරි බස් ඔයාලා මේක ඊට පස්සේ මේ මෙතන x එක මම දාලා තියෙනවා 11.9 ඊට පස්සේ y එක දාලා දෙනවා 86.75 රේඩියස් එක දාලා තියෙනවා 3.65 හරි බස් ඊළඟට මේ මෙතන ඔයාලට එන්නේ ස්පීඩ් කියලා ආන් එතන ඔයාලට 200 හරි බස් ඔයාලා මෙතන 200 කපලා 500 දාලා මෙතන කැන්සල් තියලා සේව් දෙන්න හරි බස් ඊළඟට බස් මවුස් සෙටින් එකට පස්සේ මෙතන බස් ඔයාලා දාගන්න පස්සේ බස් මං x එක දාලා දෙනවා 77.65 y එක 50 අයි මවුස් සෙන්සිටිව් x එක දාලා තියෙනවා 4.2 අයි මවුස් සෙන්සිටිව් y එක දාලා තියෙනවා 6.2 බස් මේ 2x කියලා තියෙන එක ඔයාලට එන්නේ 10450 ඒක බස් ඔයාලා කපලා 88.594 දාන්න ඊට පස්සේ මෙතන යට ඇක්ෂන් පොසිෂන් x එක 80.7 ඇක්ෂන් පොසිෂන් y එක 82.7 දාගන්න බස් එතකොට මෙතන මේ 4.6 51.8 ඉතින් දාගන්න බස් ඊට පස්සේ මෙතන කැන්සල් තියලා මේ සේව් දෙන්න ඊට පස්සේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් ගහලා බලන්න ගහලා බලමු බස් ඔයාලට පේනවා බස් දුරේ ඉඳන් ගෙවුවා යනවා ඔයාලට පේනවා බස් සුපිරි ඔය ඔයාලා PC එකේ හැටියට බස් ඔයාලා x එක y එක වෙනස් කරගන්න බස් හරි ඔච්චරයි කියන්න තියෙන්නේ ඉතින් ගාලා ප්ලේ කරලා බලන්න ඉතින් මගේ වීඩියෝ කන්ට්‍රෝල් හොඳයිද ගාලා බලන්න ඉතින් ඔන්න ගෙනාවා ඉතින් වීඩියෝ කැම්මට හරි බස් එහෙනම් මේ ඔච්චරයි වීඩියෝ එහෙනම් බස් අදට ගිහින් එන්න ලයික් කරන්න ෂෙයා කරන්න දාන්න කමෙන්ට් එකක් දාන්න අමතක කරනකොට පල්ලෙහාට තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා බෙල් එක නැතෝල් දාලා තියාගන්න ඉතින් 1k ගහන්න තව පොඩ්ඩයි බස් නම් බස් අපි අතට ගිහින් එන්න බයි බයි